හැම අවස්ථාවෙම මොනෝම හරි දෙයක් කතා කර කර ඉන්න මිනිස්සු මේ ලෝකේ නැතුවම නෙමෙයි. පිටක වුන් හරි කටකාරයි කියලා ආමන්ත්‍රණය කරනු ලබනවා. විටක වුන් කට කැඩිච්ච කතා කියන අයවලුන් හැටියටත් හඳුන්වනු ලබනවා. සමහර විට ඔවුන්ගේ සහභාගීත්වය සිදු නොවුණු අවස්ථාවන් වලදී හරිම පාළුයි. ඔබ හිටියොත් එතන තවත් වර්ණවත් වෙන්න තිබුණායි කියලත් ඔහුගේ අඩුව පිළිබඳව ඇයගේ අඩුව පිළිබඳව මිනිස්සු කතා කියනවා. මේ සියල්ල එක්ක හැම විටම මොනයම් හෝ දෙයක් කතා කර ඉන්න තත්වය යම් විදිහකින් භයානකයි. ඒ හරියට ඝන අඳුරේ දර සොයන්නට යන පුද්ගලයා හා සමාන වෙනවා. ඔවුන් සොයන දර අතර සර්පයින් පවා ඉන්නට පුළුවන්. ඒවත් මල්ලට දාගන්න සිද්ධ වෙනවා. මොකද අපැහැදිලි නිසා. සුපැහැදිලි අවස්ථාවක මා කලින් සඳහන් කළ අවදානම් තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ කතාවන් සුපැහැදිලි විය යුතුයි. එසේ වන්නට නම් කතා කරන්නේ මොකද්ද, කාත් එක්කද, මොනවද කියන්නේ යන්න පිළිබඳව විමසිලිමත් විය යුතුයි. සැලකිලිමත් විය යුතුයි.